උසස් මනසක් කියලා කියන්නේ අපි කියන්නේ ප්ලෑනින් කියලා. වෙනස් කරන්න පුළුවන් එකම ජීවියා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා human can be changed කියලා. උපත නතර කරන්න පුළුවන් එකම බේත හොයාගත්තේ මේ මිනිස්යාටනේ සංස්කෘතියක් තියෙන. නොපෙනෙන බලවේගවල පිහිට පැතුවා. විශේෂයෙන්ම මේ ජීවිත සුරක්ෂිතතාවය කියන එක. ඊළඟ කියන්නේ මනස සුවපත් කිරීමේ කලාවක්. අනේ ලෝකෙන් එතර කරවන කියන තත්ත්වයට එනකොට මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ ওই ටිකමයි. පින් කියන්නේ වෙන මොකවත් නෙවෙයි. සසරින් එතර වෙන්න නම් කුසල් ඕන. සසරේ බියකරු බව දැනෙන්නේ නැහැ. ලොල් වෙලා සුණාත දාරේත චරාත. ඇහුවට පමණක් නිවන් ලැබෙන්නේ නැහැ. ධර්මයේ දාන කොච්චර බණ කියනවද මේ රට? තියරියේ තියෙනවා ප්‍රායෝගික බව බිඳුවේ තියෙනවා. අද එහෙම ඇගීමක් නැහැ. විලෝ කියන්නේ ආදරය කියන එක, සොෆියා කියන්නේ විස්ඩම් කියන එක. අතුලාන්තයේ දල්වන්න නැත්නම් අවුලුවන්. තෙරුවන් සරණයි. ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට අද ඉතාමත් වැදගත් දවසක්. ඒට හේතුව අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරුණන් පෑම යන උතුම් වූ තෙමගුල සිහිපත් කරවන වෙසක් පුර 15ක පොහෝ දිනය අද දිනයට යෙදී තිබීම. ඉතින් මේ උතුම් වූ පොහෝ දිනයේ වැදගත්කම සහ බුද්ධ දර්ශනයට අනුව අපි කොහොමද අපේ ජීවිතයේ ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන කාරණයන් අපි පියවරෙන් පියවර කියවා ගනිමු. ඉතින් මේ සම්බන්ධව කතා කරන්නට අද අපේ වැඩසටහනට වැඩම කළා දික්කාපිටියේ සුදර්ශනාරාමාධිපති ඌව වෙල්ලස්ස දිසාවේ උපප්‍රධාන සංඝනායක ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අධ්‍යාපනපති දික්කාපිටියේ උදේ ස්වාමින් වහන්සේ. ඉතින් ඔබ වහන්සේ පාද නමස්කාර පූර්වකව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සංඝ මහත්මයා. බොහෝ දෙනාගේ හිතසුව පිණිස අපේ හාමුදුරුවනේ මේ සාකච්ඡාව සරල තැනින්ම පටන් ගමු. ඔව්. සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිදුහත් අවසානන්ගේ බුදු වීම, බුදුරජාණන් වහන්සේගේ පිරුණන් පෑම යන මේ අසිරිමත් තෙමකුල වෙසක් පුර 15ක පොහෝ දිනයත් සමග අපි කොහොමද ගලපාගන්නේ? බෞද්ධ ජනයාට මේ මෙතරම් වැදගත් වන්නේ ඇයි අපේ හාමුදුරුවනේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සංඝ මහත්මයා. ලෝකවාසී සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. අවිද්‍යාවෙන් බර වෙච්ච ලෝකයක අබුද්ධෝත්පාද කාලයක මානව ධර්මතා ගැන ඊතරම් වැටහීමක් නැමැති යුගයක සත්‍ය ගැන හැඟීමක් නොතිබුණු යුගයක ඒ අවිද්‍යාවේ අන්ධකාරය දුරු කරලා විද්‍යාවේ ආලෝකය ලෝකයට උදා කරන සූර්යයා තමයි ලෝතර බුදු කෙනෙකුගේ පහළවීම කියලා කියන්නේ. එවන් අබුද්ධෝත්පාද කාලයක් බුද්ධෝත්පාද කාලයක් බවට පත් කරලමින් එදා සිද්ධාර්ථ කුමාරයාණන්ගේ මෙලොව බිහිවීම, ඒ වගේම සිද්ධාර්ථ තවුසානන්ගේ බුද්ධත්වයට පත්වීම, පුරා වසර 45ක් බුදු කිස නිමා කරලා ඒ අමාමෑණී වූ බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය කියන තෙමගුල තමයි බෞද්ධයෝ හැටියට, ලෝකවාසීන් හැටියට වෙසක් පොහොය දිනේදී අපි සිහිපත් කරනු ලබන්නේ. එතකොට සංඝ මහත්මයා ආව ප්‍රශ්නේ තමයි මේ වෙසක් පොහොය නැත්නම් බුදු තෙමගුල බෞද්ධයාට ඊතරම්ම පූජනීය වෙන්නේ ඇයි, වැදගත් වෙන්නේ ඇයි කියන එක. එතකොට මම මුලින්ම මතක් කරා අපි මිනිස්සුયો. මේ මිනිස්යාය කියලා කියන්නේ උසස් මනසක් තියෙන නිසා. මේ උසස් මනසක් කියලා කියන්නේ අපට පුළුවන් ආපස්සට හිතලා අපේ වැරදි හදා ගන්න පුළුවන්, ඉදිරිය ගැන හිතලා සැලසුම් හදා ගන්න පුළුවන්. ඒතර ආපස්සට හිතලා වැරදි හැදෙනවා නම් අපි සකස් වෙනවා නම් ඉදිරිය සැලසුම් කළා, අපි කියන්නේ ප්ලෑනින් කියලා. ප්ලෑනින් කරලා නැත්නම් සැලසුම් කරලා අපි යමක් කරනවා නම් ඉන්න තැනින් අනිවාර්යව මිනිසයා ඔසවා තබන ක්‍රියාවලිය බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය මිනිසෙක් වෙලා ඉපදුනත්
අපිට ඕනනම් අපි බලාපොරොත්තු වෙන ඕනෑම ඉලක්කයකට යන්න මිනිස්යාට පුළුවන්. මේ ලෝකේ අපි ජීවත් වෙන්න පුළුවන් ලෝක තල 31ක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, දිව්‍ය ලෝක 6ක්, දුක්ම තියෙන අපායවල් 4ක්, අනික මනුෂ්‍ය ලෝකෙ. ඔය ලෝක 31ෙම වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන් එකම ජීවියා මනුෂ්‍යයා. ඒ කියන්නේ ඔහුගේ මනස උසස් වෙච්ච නිසා. ඒතර මේ මනුෂ්‍ය ආත්භාවය කියන්නේ මනුෂ්‍ය ආත්භාවය ලැබපු විශිෂ්ටතම ගුණය තමයි. මොකද මිනිස්සෙක් හිතනවා නම් යම් දෙයක් ඒ අවශ්‍ය දේ අවශ්‍ය තැනට ළඟා වීමේ මහා භාග්‍යවන්ත අවස්ථාව තියෙන්නේ මිනිස්යාට පෙවුණා. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා human can be changed කියලා. වෙනෝ කියන්න බෑනේ බ්‍රහ්ම හරි දේව හරි නැත්නම් beats can be changed කියලා අපිට කියන්න බෑනේ. කියන්නේ මිනිස්යාට විතරයි ඒ වෙනස් වෙන්න පුළුවන්. ඒ උතුම් භාග්‍ය ලැබුණේ මිනිස්යාට. ඒ නිසා තමයි අබුද්ධෝත්පාද කාලයක මේ ලෝකයට සත්‍ය කුමක්ද විශේෂයෙන් චතුරාර්ය සත්‍ය දේශනාව පදනම් කරගත්ත දේශනාවක් ලෝකයට දේශනා කරවලා මෙරි ඉපදී මැරෙන ලෝකයකට උපතට නිමාවක් දෙන්න, උපත නතර කරන්න පුළුවන් එකම බෙහෙත හොයාගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ. එතකොට එවන් අසිරිමත් පුරුෂෝත්තමයාණන් වහන්සේ කෙනෙක්ගේ උපත ඒ ධර්මය අවබෝධ කර ගැනීම ඒක 아무තු දෙයක්වත් නෙවෙයි. ධර්මය කියන්නේ මේ ලෝකේ තියෙන දේ. හැබැයි තිබුණට ඒක යට ගිහිල්ලා තිබුණේ. ඒ අර අලු යට තිබිච්ච ගිනි පුපුරු වගේ. ඒ යට වෙලා තිබිච්ච සත්‍ය නැවත ඉස්මතු කරගෙන ලෝකෙට දේශනා කළා. ඒතර බුදු කෙනෙක් වෙන්න ඕනේ ජීවියෙක් ලෝකෙට බිහි වුණා. එයා ධර්මය හොයාගත්තා. හොයාගත්ත ධර්මයේ ලෝකෙට බෙදලා දුන්නා. ඒ බෙදලා දීලා ඒ වැඩේ ඉවරනාට පස්සේ බුදු කෙස නිමා කළා. උන්වහන්සේ පිරිනිවන් වදාළ. ඔන්න ඔය කටයුතු ටික තමයි ඇත්තටම සිද්ධාර්ථ චරිතය නැත්නම් බුදු පියාණන් වහන්සේගේ චරිතය අපි විශේෂයෙන් සලකන්නේ. එතකොට එවන් ශ්‍රේෂ්ඨ උතුමෙකුගේ ගුණ තමයි අපි මේ වෙසක් පොහොය තේමා කරගෙන අනුස්මරණය කරන්නේ. හොඳයි අපේ හාමුදුරනේ, ඊ타මත්ම නිර්වෝල්ව මේ පැහැදිලි කිරීම අපට අපේ දයාවර ප්‍රේක්ෂකයන්ට සිදු කළා. අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ හුදික්ම ආගමික කාරණයක් විතරද, එහෙම නැත්නම් ඊට එහාගේ දාර්ශනික පැතිකඩක් මේ තුල අන්තර්ගත වෙනවද? ඔව්. ආගමික ශාස්ත්‍රවරයෙක් කිව්වම එතන ආගමික පදනම තියෙන මේ මිනිස්යාටනේ සංස්කෘතියක් තියෙන්නේ. දැන් දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් තිරිසනුන්ටවත් නිරිසතුන්ටවත් සංස්කෘතිය නැහැ. සංස්කෘතිය කියලා කියන්නේ අපි සාම්ප්‍රදායිකව එකතු කරගත්ත අපේ වටිනාකම් හොඳයි කියලා අපි එකතු කරගත්ත දෙයක්. ඒ අපි කතා කරන භාෂාව, ඇඳුම පැළඳුම කතාව, එන මිනිස්යාට සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ පාරම්පරික උරුම වෙච්ච ප්‍රවේණියත් එක්කම අපිට උරුම වෙච්ච දෙයක්. එතකොට මේ සංස්කෘතියේ එක අංගයක් තමයි ආගම කියන එක. ඒතරි ආගමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මානසික සහනයක්. ඒ කියන්නේ මේ මිනිස්සුયો අපි කවුරුවක්වත් අංග සම්පූර්ණ නැහැ. මේ මිනිස්සුયો හැම වෙලාවෙදී මේ ස්වභාව ධර්මයත් එක්ක මේ කියන ක්‍රියාවලියත් එක්ක බයක් තියෙනවා. හැමදේම බය කියන සංකල්පය අපිට හැමදාම තියෙන ජීවිත ආරක්ෂා අපිට අංක එක අපේ ජීවිතයේ ආරක්ෂාවට ජීවිත සුරක්ෂිතතාවය පිළිබඳව අපිට ලොකු සැකයක් තියෙනවා, බයක් තියෙනවා. ඊළඟට ඒ පදනම් කරගත්ත අපිට කොහෙන් අනතුරක් වෙයිද කියන සැකේ තියෙනවා. ඒ නිසා අපි කාගේ හරි පිහිට නොපෙනෙන බලවේගවල පිහිට පැතුවා. ඒක තමයි ආගමේ මුල් උල්පත. ඒක ගස් වෙන්න පුළුවන්, ඉරහඳ වෙන්න පුළුවන්, පොළොව වෙන්න පුළුවන්. මේ සෑම දෙම 33 කෝටියක් කියනවනේ. ඒතර අර ඒ වගේ අර ආගමකින් බලාපොරොත්තු වෙන්නේ බහුම්මේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා බයතාජිත. මිනිසු බොහෝ ආරාම රුක්ක ගස් ගල් පර්වත පුජ්‍යලෝ සරණ යනවා. මොකද බය නිසා. විශේෂයෙන්ම මේ ජීවිත සුරක්ෂිතතාවය කියන එක. අංක එක ඒක. එතකොට ඒ නිසා ආගමක් උනේ අපේ බය නැති කරගන්න කියලා පැහැදිලිවම බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතකොට බෞද්ධ බුදුදහම කියන්නේ ඇත්තටම බුදුදහම තුල සංස්කෘතිය අඩංගු වෙලා තියෙනවා. සංස්කෘතිය අපි සාමාන්‍ය විදිහට කියනවා culture is what we are. සංස්කෘතිය කියන්නේ අපි කවුද කියලා පෙන්වන එකනේ. සංස්කෘතිය අපි කවුද කියලා පෙන්වනවා. තව
ඊපි ටයිලර්ගේම තියෙන දිග නිර්වචන ලොකු නිර්වචන තියෙනවා. එතකොට මේ හැම එකම දැන් ඔහුගේ නිර්වචනයට අනුව කිව්වොත් එමනේ culture is that complex whole which includes knowledge, art, belief, morals, law, custom and any other capabilities acquired by man as a member of society කියන විදිහට සමස්ත හොඳම නිර්වචනය හැටියට අපි මෑත කාලේදී පිළිගත්තා. අපි අඳින දේ, පළඳින දේ, කන බොන දේ, ඊළඟට කතා කරන භාෂාව, සිරිත් විරිත්, ආකල්ප, ආගම දාම, ඊළඟට මිනිස්සු හැටියට අපි ඒ සමාජවල උපයාගත් විශේෂ කුසලතා මේ ඔක්කොම එකතු වුණාම එනවා සංස්කෘතිය තුල අපිට උරුමයි. ඒ සංස්කෘතිය තුල ආගම කියන එක තියෙන විශ්වාස බිලීෆ් කියනවා. එනම් බුද්ධ ආගම තුලත් යම්කිසි විශ්වාස පද්ධතියක් තියෙනවා. හැබැයි ඒ ආගම තුලින් වෙන්නේ අර මනස සුවපත් කිරීම. දැන් අද වර්තමානයේදී අපි කියන කවුන්සලින් හරියට අවශ්‍ය වෙන්නේ. දැන් කවුන්සලින් කියන්නේ එක්තරා විදිහට මනස සුවපත් කිරීම හීලින්. හැබැයි වචනේ ඔක ඉංග්‍රීසි වචනේ හීලින් කියනවා. හීලින් කියන්නේ මනස සුවපත් කිරීමේ කලාවක්. හැබැයි ආගම කරන්නේ එක්තරා විදිහක සුවපත් කිරීමේ කලාවක්. නමුත් බුද්ධ ආගම කියන්නේ සුවපත් කිරීමේ කලාව තුල පමණක් තියන්න පුළුවන් දෙයක් නෙවෙයි. සුවපත් මනස සුවපත් කරමින් මනුෂ්‍යයා ශ්‍රේෂ්ඨත්වයට පත් කළා සසරින් එතර කරන ලෝකෝත්තර ධර්මයක්. අන්න එතන දර්ශනය කියනවා. මනස සුවපත් කරලා බිම්මඩියේ මනස සුවපත් කිරීමත් කරලා ඒ මනසම උත්තරීතර ශ්‍රේෂ්ඨ තත්වයකට පත් කරලා වැඩි දියුණු තත්වයකට අවබෝධය කියලා කියන්නේ ප්‍රබෝධ ප්‍රඥාව මුල් කරගත් අවබෝධ තත්වයකට පත් කරලා මේ සසරින් එතර කරවනවා. ලෝක උත්තර ලෝකෙන් එතර කර. අනේ ලෝකෙන් එතර කරවන කියන තත්වයට එනකොට එතන අපිට දර්ශනය කියන එක අවශ්‍ය වෙනවා. ඒ නිසා පැහැදිලිවම බුද්ධ ධර්මයේ තුල ප්‍රාථමික ආගමික ලක්ෂණ තියෙනවා වගේම ඒක බොහොම අල්ප පදනමක් විතරයි. ඒක නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. එතනින් බුද්ධ ආගම කියලා කියන්නේ අපි නිවන් දැකීම තමයි අපේ අවසානික. ඒ අර සුවපත් කිරීමේ කලාව ඉඳලා ධර්මයේ වටහාගෙන ලෝකයෙන් එතර වීම දක්වා ක්‍රියාවලියට කියනවා බෞද්ධ දර්ශනය කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාත්මක පදනමකින් තමයි ඔය බෞද්ධ දර්ශනයේ ලෝකයට පැහැදිලි කරේ. අපි මූලික වශයෙන් කිව්වොත් එහෙම දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමී විද්‍යාත්මක දුක හට ගැනීමේ හේතුව නැති කිරීමේ ක්‍රමය. ඉතින් විද්‍යා පරිශ්‍රණ රිසර්ච් එකේ තියෙන තෝකමනේ තියෙන්නේ. මේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ ඔය ටිකමයි. මේක විද්‍යාත්මක එන විද්‍යාව කියලා කියන්නේ විශිෂ්ට ධර්ම. එහෙනම් දර්ශනය කියන්නේ ප්‍රඥාවට ලැබි බව කියන්නේ. ෆිලොසොෆිනේ අපි සාමාන්‍ය ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්නේ ෆිලොසොෆි කියන එක. ෆිලොසොෆි කියලා කියන්නේ දැන් ෆිලෝ කියන්නේ ආදරය කියන එක, සොෆියා කියන්නේ විස්ඩම් කියන එක. ලව් ෆෝ විස්ඩම්. එහෙනම් ප්‍රඥාවට ලැබි බව තමයි මේ දර්ශනය කියන්නේ. එහෙනම් බුද්ධ ආගම තියෙන මෛත්‍රියෙන් පටන්ගෙන නැත්නම් ශ්‍රද්ධාවෙන් පටන්ගෙන ප්‍රඥාවෙන් කෙලවර වෙන එක. ඒ නිසා මෙතන තියෙනම දර්ශනයක්. ඒක බුද්ධ ආගමේ ප්‍රාථමික ආගමික සුවපත් කිරීමත් වගේම අවසානයේදී මහා දාර්ශනික විද්‍යාත්මක පදනමකින් සසරින් පුජ්‍යලයා එතර කරන ක්‍රියාවලියකට තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. බුදුහාමුදුරු පෙන්නලා දුන්නේ ඒ වැඩපිළිවෙල තමයි. එහෙමයි අපේ හාමුදුරනේ. හොඳයි අපේ හාමුදුරනේ. අනෙක් පොහෝ දිනයන්ට සාපේක්ෂව මේ වෙසක් පොහෝ දිනේ අපේ බෞද්ධ පැතිකතුන් මේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වලට මුල් තැනක් දෙමින් කටයුතු කරනවා. වෙසක් කුඩු හදනවා, තොරන් නිදි කරනවා, දන්සල් පවත්වනවා, සීල සමාධි වැඩසටහන් ආදී පවත්වනවා. මේ යහපත් ක්‍රියා තුළින් කොහොමද අපි පින් රැස් කරමින් කුසල් උපදවා ගැනීම සිදු කරන්නේ? මේ පින සහ කුසලයේ අතර තිබෙන වෙනස පොඩ්ඩක් පැහැදිලි කරගෙනම අපි මේ ප්‍රශ්නට අවතීර්ණ වෙනවා. ආගමික සංකල්පය තුළ අපිට එනවා පින් කියන එක. ඒ ආගමික සංකල්පය තුළ තියෙන පින්. පින අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපි මිනිස්සු හැටියට සාමාන්‍යයෙන් අපි අපේ බුද්ධ දර්ශනය හැටියට අපිට සම්පත් පහක් ඕනේ පුජ්‍යලේ සාමාන්‍ය සතුටින් ඉන්න නම්. මොනවාද? ආයු, වන්න, සැප, බල, ප්‍රඥා. ආයුෂය ඕනේ, ලස්සන ඕනේ, වන්න සැපය කායික මානසික සැප ඕනේ, ඒ වගේම කායික මානසික බලය ඕනේ, ඒ වගේම ප්‍රඥාව ඕනේ. මෙන්න මේ පහ සාමාන්‍ය අපිට සතුට වෙන්න පුළුවන් මට්ටමකට තියුණා නම් පුජ්‍යලයට හොඳයි. හැබැයි මේ ලෝකේ තියෙන ප්‍රශ්නේ ඔය පහ කාටවත් අංග සම්පූර්ණව ලැබෙන්නේ නැහැ. මේ පුජ්‍යලයට බලාපොරොත්තු වෙන මට්ටමින්ම බලාපොරොත්තු වෙන මට්ටමින් නොලැබෙනකොට එතන තියෙන දුක. ඔය කියන ආයුවන්න සැප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත් ලැබෙන්නේ පිනට.
ඒතර එහෙනම් පුජ්‍යලයක් මේ ලෝකෙන් සතුටින් ජීවත් වෙන්න පින ඕනේ. ඊළඟ ආත්මෙත් අපි හොඳ දීර්ඝායුෂයක් ලබන්න, ලස්සන වෙලා උපදින්න, හොඳ බලයක් එක්ක උපදින්න, හොඳ ප්‍රඥාවක් එක්ක උපදින්න, හොඳ සැපයක් එක්ක උපදින්න නම් අපි පින් කරලා තියෙනවා. පින් කියන්නේ වෙන මොකවත් නෙවෙයි, මං අනිත් අය වෙනුවෙන් කරපු කැපකිරීම. බදාගත්ත දේ පිනක් වෙන්නේ නැහැ. බෙදාගත්ත දේ තමයි පින. බෙදාගත්ත දේ පින බවට පත් වෙනවා. ඒකේ හේතුව තමයි මට මෙලවත් සතුටින් ඉන්න පුළුවන් වෙනවා, පරලොවත් සතුටින් ඉන්න ලැබෙන පිනට. හැබැයි පිනෙන් බෑ සසරින් එතර වෙන්න. සසරින් එතර වෙන්න නම් කුසල් ඕනේ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධානුශාසනං. පව් නොකරන්න, කුසල් කරන්න, සිත පිරිසුදු කරගන්න මේ බුදුවරුන්ගේ අනුශාසනය. එතනදී බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අනේ පුණ්‍ය කියලා. පින් කිව්වේ නෑනේ. කුසලයේ කියන්නේ දක්ෂතාව. සිංහල වචනේ කුසලතාව. කුසල කුසලතාවයක් තියෙනවා. ඒ කුසලතාව කියන්නේ දක්ෂතාව. එතකොට ඒ දක්ෂතාවයේ කුසලතාවය කියලා කියන්නේ පුජ්‍යලයා ඉන්න තැනට වඩා ඔසවා තියෙන එක. ඔසවා තබනදී. පුජ්‍යලයා ඔසවා තබන්නේ මොකෙන්ද? කුසලේ. ඒ කුසලයේ බවට පත් වෙන්නේ අනාවරණය, අවබෝධ කරගන්න. ඩිස්කවර් කියලා මොකක්ද කියන්නේ? අනාවරණය, ප්‍රඥා ප්‍රපූර්ණඤ්ඤය කියන පදේ ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි නැති දෙයක් අනාවරණය කරගන්නවා. ඒක අර අඳුරේ තිබිච්ච දෙයකට ආලෝකය දැල්වලා අපි ඒක දකින්නවා වගේ වැඩක්. එතකොට එහෙනම් මේ ප්‍රඥාව මේ බාහිර තියෙන දෙයක් නෙවෙයි. මේ අප තුලම තියෙන දෙයක්. එතකොට අපි කියන්නේ මේ පුජ්‍යලයා තුල සියල්ල තියෙනවා. නමුත් ඒක වැහිලා තියෙන්නේ. ඒ වැහිලා තියෙන අඳුරේ තියෙන දේ අපිම අනාවරණය කරගන්නවා. ඒක අනාවරණය. ඒ අනාවරණය කරගන්න අපිට බාහිර සාධක සමානට ඕන වෙනවා. දැන් නෙළුම කොච්චර දක්ෂ වුණත් නෙළුමට තනියෙන් බෑ පිපෙන්න ඉරේලිය වැටෙන තුරු. ඉරේලිය වැටෙනකොට තමයි එයා පිපෙන්නේ. ඒ වගේ අපිට අර පුජ්‍යලෙකු වෙනස් කරන්න පුළුවන් ධාරිතාවයේ පුජ්‍යල මනසේ ඔළුවේ නිර්මාණය වෙලා තිබුණට ඒකට බාහිර සාධකයක් ඕනේ. ඒ බාහිර සාධක තමයි බුදු පසේ බුදු වහන්සේලාගේ ඒ ලැබෙන එළියත් එක තමයි අපි පිබිදීමකට ලක් වෙන්නේ. පුබුදින්නේ අපි ඒ ධර්මය අනාවරණය කරව. දැන් උදාහරණයක් ඇරෙට කිව්වොත් උපතිස්ස කෝලිත තරුණයෝ දෙදෙනාට දෙන උපතිස්ස තරුණයාට අස්සජි හාමුදුරුවෝ මහරහතන් වහන්සේ යේ ධම්මා හේතුපබවා තේසං හේතු තථාගතෝ කියන පද දෙක අහනකොට පෙළ දෙක අහනකොට සෝවාන් වුණානේ, ධර්මයේ වැටුණානේ. අයි එච්චර දවසක් අවබෝධ වෙන්නේ නැතුව එදා විතරක් ඒක අර ඉරේ අර අවබෝධ වෙනවා. මේක අර ඒක හේතුඵලවාදී මේ ධර්මයේ වටහා ගත්තා. ඒකට කෝලිත තරුණයාට ගාතාව සම්පූර්ණ යමුනම සෝවාන් තත්ත්වයටපත් වුණා. ඒතර ඒ හැබැයි අපි අහුවටම ඒක එකපාරම මේ පිබිදින්නේ නැහැ. දැන් එහෙමනම් උපතිස්ස කෝලිත දෙන්නට වැඩිම ධර්මය අහලා තිබුණේ ආනන්දරුනි. ධර්ම භාණ්ඩාගාරේ. හැබැයි බුදුන් පිරිනවම් පානතුරු ආනන්දවරට රහත් වෙන්න බැරි වුණානේ. ඇතුළට ගියාට ඇතුළ අපි කියන ඇතුළාන්තයේ දල්වන්න කියලා වචනයක් කියනවා. ඇතුළාන්තයේ දල්වන්න නැත්නම් අවුලුවන්න. අර ඇතුළට ගියාට ඇතුළත ඇවිලුනේ නැහැ, දැල් උනේ නැහැ. තන කොතන හරි මොහොතක ඇතුළත දැල්ුණා නම් එතන ඇති වෙන්නේ ප්‍රඥාව. එතන ඇති වෙන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඇති වෙන්න නම් අර කුසලතාවයත් ඕනේ. කුසලතාවය ප්‍රගුණ කරලා තියෙනවා. ඒකත් එක තමයි අර ඇතුළත පොඩි දෙයින් ලොකු දෙයක් ඇතුළත ආලෝකමත් වෙන්නේ, අවබෝධ වෙන්නේ, වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මෙතනදී අර කුසල මේ පින ඕනි සසර සුවසේ සැපසේ ගත කරන්න, කුසලය ඕනි ලෝකෙන් එතර වෙන්න. කුසලය ඕනි ලෝකෙන් එතර වෙන්න. ඒතර කුසලතාවය කියලා කියන්නේ අපි ප්‍රගුණ ධර්මය ආලා ඒකට හොයලා බලලා ගවේෂණය කරලා ඒ ගැන හිතලා විශේෂයෙන්ම ඒ සඳහා අපි වැඩිපුරම භාවනාව පුරුදු පුහුණු කරලා තියෙන්න ඕනේ. භාවේති කුසල ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායති භාවනා කියලා සංඝ මහත්තයා ඉගෙනගෙන තියෙනවා මම දන්න විදිහට නේද ඒ බණපද. ඒ කියන්නේ කුසල් සිතිවිලි ප්‍රගුණ කරලා තියෙනවා. ඒ ප්‍රගුණ කරපු කෙනාට අර ඒ කරපු අර බාහිර උත්තේජකයයි බාහිර ප්‍රබෝධකයයි මනසේ උත්තේජකයයි දෙක එකට කන්ටැක්ට් කරනවා. මම වචන පාවිච්චි කරාට කොහොමද දන්නේ? බාහිර උත්තේජකයක් එනවා, අභ්‍යන්තරේ මේ ප්‍රබෝධකෙත්. ඒ බාහිර ප්‍රබෝධකයයි අභ්‍යන්තර උත්තේජ මේ දෙක එකට සම්බන්ධ වුණාම එතනදී මොකක් හරි අර හැම ක්‍රියාවකම මොකක් හරි ක්‍රියාවක් වෙන්න ඕනේ, ප්‍රතික්‍රියාවක්. ඒ ප්‍රතික්‍රියාව තමයි අන්න අවබෝධය. ඒ
ඒ අවබෝධ වෙන්න අපි මනස ට්‍රේනින් කරලා තියෙනවා. පුරුදු කරලා තියෙනවා. හොඳ කුසල් සිතිවිලි වඩලා පුරුදු කරලා තිබුණම අර ධර්මය එනකොට අපිට අර බාහිර ප්‍රබෝධය කියනකොට මනස උත්තේජන වෙලා මේ දෙක අතර සම්බන්ධ වෙච්ච ගමන් අලුත් දෙයක් නිර්මාණය වෙනවා. ඒ අලුත් දේ තමයි අවබෝධය. බුද්ධිමත් බව නේද? අවබෝධය කියන්නේ ප්‍රඥාව. ඉතින් අවබෝධ වුණා කියන්නේ අපි ඒ ඕනෑම දෙයක දැන් විද්‍යාත්මක ක්‍රමෙත් තමයි. අලුත් දෙයක් හොයාගත්තා කියන්නේ රිසර්ච් එකක් කරනවා කියන්නේ යම් හේතු සාධක ගලපලා බලනවා. ඒ දෙක අතර සම්බන්ධතාවයක් තිබුණොත් අපි අලුත් තියරි එකක් න්‍යායක් හදලා පෙන්නනවා. ඉතින් අලුත් න්‍යායක් කියලා කියන්නේ අර ඉස්සෙල්ලා මම අර ෆිලොසොෆි කියවනේ මේ ප්‍රඥාව මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. දැන් මේ විදුලිය හොයාගෙන තෝමස් ආල්වා එඩිසන් නේද අපි බල්බ් එක හොයාගත්තත් ඒ විද්‍යුතය හොයාගත්තත් විලියම් ග්‍රෑම් බෙල් ටෙලිෆෝන් එක හොයාගත්තත් ඒ හැම මේ ලෝකෙම තියෙන කොටස් යම් කිසි විදියකට කන්ටැක්ට් කරලා සම්බන්ධ කරලා අලුත් දෙයක් නිර්මාණය කරලා ඉතින් තියෙන ප්‍රඥාව. ඕකම තමයි නිවන කියන්නේ. මේ මොලේ තියෙන නියුරෝන යම් කිසි ක්‍රමවේදයකට අපිට අර ලෝකේ තියෙන ධර්මතාවයත් එක්ක අවබෝධ වුණාම අන්න අපිට මෙච්චර දවසක් වටහා ගන්න බැරි වෙලා තිබෙන ලෝක යථාර්ථය මටම වටහා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ලෝක යථාර්ථය වටහා ගත්තා කියන්නේ මොකද? ත්‍රිලක්ෂණය වටහා ගත්තා කියන්නේ සසරින් ඈතර වුණා කියන එක. හොඳයි අපේ හාමුදුරනේ අද වර්තමානයේ වෙද්දී අපේ රට තුළ විවිධ හොරමැරකම් දූෂණ ඝාතන මිනිමැරුම් සිදු වෙනවා. පත්තර ප්‍රවෘත්තියක් බැලුවත් ඒ වගේ නම් අඩුවක් නැහැ. ශ්‍රී ලංකාව කියන රට බෞද්ධ සංස්කෘතිය මුල් බැසගත්තු රටක් වෙලත් ඇයි මේ දේවල් දිනෙන් දින වැඩි වෙන්නේ? මේ දාර්ශනික කරුණු හුදෙක්ම වචන වලට පමණක් සීමා වෙලාද? එහෙම නැත්නම් සීමා කරගෙනද අපේ හාමුදුරුවනේ? ඔබතුමා හරි ඉස්සලාම ප්‍රශ්නෙටත් මට ආපහු පොඩ්ඩක් එතන ඉඳලාම ඉන්න වෙනවා. ඒ වගේ අපි මේ ආමිෂ පූජාවට වැඩි තැන දුන්නා ප්‍රතිපත්තියට නැතුව. ආමිෂයෙන් ලැබෙන්නේම පින් විතරයි. මේ මිනිස්සු ඔය කොච්චර කිව්වා නිවන් දකින්න ඕනි කිව්වට මිනිස්සු කැමති සැප විඳින්න. ඒ නිසා අපි දැන් බුදු පියාණන් වහන්සේට යම පූජා කරනකොට අපි අර ශ්‍රේෂ්ඨයෙකුට වන්දනමාන ගෞරව සම්මාන කරනවා අපිට පින් ලැබෙනවා. ඒ පින් ලැබෙන්නේ අපි අර අපේ මේ ලෞකිකත්වයක් සැපයක් බලාගෙන. එතකොට ඒ නිසා මම හිතන්නේ වැඩිපුර මිනිස්සු මේ ලෞකික පැත්තට ඒ කියන්නේ පින් ලැබෙන දේවල් වලට කැමති. මොකද මේ මිනිසුන්ට කොච්චර කීවත් මේ සංසාරේ තියෙන බියකරු බව Tamanට දැනෙන්නේ නැහැ. ඒක Tamanට දැනෙන්නේ නැහැ. ඒකට බියකරු බව දැන් උදාහරණයක් ඇටිකොත් දැන් මෑත කාලේදී පොඩි අත්දැකීම් ඇවිල්ලා තියෙනවනේ. අර මරණාසන්න අත්දැකීම්. ළඟ මරණාසන්න සමීප අත්දැකීම් ලබා ගත්ත කෙනෙක් ආය මේටාවතේම එයා තාමත් හොඳ කෙනෙක් බවට පත් වෙනවා. මොකද අපිට නොපෙනෙන ඒ අපායවල ඒ දුක්ඛිත ලෝකය යන්තම් ඇස්මානෙට ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. හොඳට බලන්න. දැන් ඔය මම දන්න කීවට කමන්නේ මම හිතන්නේ අපේ රූපවාහිනියේ ප්‍රසිද්ධ නිලියක් වෙන මට නම අමතකයි. අර ඉටිපහන් එකේම රංගපාපු ඒ නිලිය යක්කලදී මේ ඇක්සිඩන්ට් එකක් වෙලා දවස් 6කට පස්සේ යාට මේ සීයාවේ පොතකුත් දීලා තියෙන මරින්න යාළුව. ඉතින් ඒ ලෝකෙට එබිලා බලපු එක්කිනාට තමයි දැනෙන්නේ මේකේ අර බියකරු බව. ඒ වගේ අය මේ අර පිනට වඩා කුසල පැත්තට යොමු වෙනවා. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකේ ඉන්න අය කුසලයට වඩා කැමති පින් කරගන්න. ඔය එක. අනිත් පැත්තෙන් මෙච්චර මේ ගැඹුරු දාර්ශනික ලෝකයටම අති විශිෂ්ට දර්ශනයක් පදනම් වෙච්ච දහමක් බුදුහාමුදුරු දේශනා කළත් ඇයි මෙච්චර වැඩි කියලා කියන්නේ හේතුව අරක තමයි මේ මිනිසුන්ට සසරේ බියකරු බව දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට බැරිනේ මේ ලෞකික ලෝකෝත්තරේ. අර අපේ වැඩ සංග්‍රහ කවියකුත් තියෙනවනේ මොකද වතුරේක රත් වෙනකන් තමයි කකුලුවාට සතුට තියෙන්නේ. හැබැයි රත් වෙනකොට මේ ඉස්සරහට වෙන දේ ගැන යාට දැනෙන්නේ නැහැ. අර ඒ වගේ අපිත් මේ ඇස කන නාසයේ තියෙන හයිය හතේ තියෙන කාලේ ලෞකික ආස්වාදයටම ඔද්දල් වෙලා ලොල් වෙලා නේ ඒකේ බැඳිලා ඉන්නවා. නමුත් අපිට බුද්ධිමත්ව අපි මේ ලෞකික ආස්වාදයේ තියෙන නිසරු බව, ඒ කියන්නේ සදාකාලික නොවන බව අපි යම් කිසි දවසක තේරුම් ගන්නවා නම් අන්න අපි කුසලයක් එක්කම පිනත් එක්කම කුසල පැත්තට යොමු වෙනවා. අද ලාංකික සමාජයේ තියෙන මෙච්චර වටිනා ධර්මයක් තිබුණත් මේ ධර්මයේ මතු පිට අත ගන්නවා මිසක් ගැඹුරට යන්නේ නැහැ. එක. අනික තමයි මේ ධර්මයේ නියමඵල ලබන්න වැඩ තුනක් කෙරෙන්න ඕනේ. වැඩ තුනක් තියෙනවා. ස්ටෙප් තුනක් තියෙනවා. පියවර තුනක් තියෙනවා. සුණාත, ධාරේත, චරාත.
අපි බණ අහලා තියෙනවා. දැන් ලාංකික සමාජිකයොත් එහෙම අප්පුච්චිය ධර්මයේ ගැන විශිෂ්ට දැනුමක් තියෙනවා. අහන්නකො බලන්න චතුරාර්ය සත්‍ය ගැන කවුද නොදන්නේ? කර්මයේ පුනර්භවය කවුද නොදන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කවුද නොදන්නේ? අනිකුත් ධර්ම ගැන කවුද නොදන්නේ? ඕනේ තරම් ධර්ම අහලා තියෙනවා. ඇහුවට පමණක් නිවන් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම නිවන් දකින්න ඕනේ ආනන්ද හාමුදුරුවෝ මහරහතන් වහන්සේ පාසික. නේ අහන්නත් ඕනේ. ඒක දරා ගන්න ඊළඟ ඒක දරා ගන්න ඕනේ. ඒක මනසේ තැන්පත් කර ගන්න ඕනේ. තැන්පත් කරගත්ත දේට අනුව අපේ චර්යාව තියෙන්න ඕනේ. බිහෙවියර් එක. හැසිරීමක් තියෙන්න ඕනේ. අපේ බෝලට අහලක් තියෙනවා. සමාජලාට මතකෙත් ටිකක් තියාිනවා. හැසිරීම රින තමයි යන්නේ. අහපු ධර්මයට අනුව තමන්ගේ හැසිරීම නැහැ. මං කියන්නේ 100% කියලා නමුත් බොහොම අංශු මදි. එන අපිට අර න්‍යායත් ඕනි ප්‍රැක්ටිකල් එකත් ඕනි. يعني තියරියත් ඕනි කියනවනේ. තියරියත් ඕනි ප්‍රැක්ටිකල් ඉත. ඒ කියන්නේ න්‍යායත් ඕනි ප්‍රායෝගිකව. දැන් ධර්මයේ කියලා කියන්නේ න්‍යාය. ප්‍රායෝගික බව තමයි චරාර්ථකය හැසිරීම. ඒකට අනුව වැඩ කරන්න ඕනේ. ඒතර අද ලාංකික සමාජය ගත්තොත් එහෙම ධර්මයේ දාන කොච්චර බණ කියනවද මේ රටේ? ඔය බුද්ධිත කොච්චර බණ හරි ලේසියෙන් ගන්න මේ ෆෝන් එක ගත්ත ගමන් මුළු ත්‍රිපිටකයම බලන්න පුළුවන්. නේ නමුත් එච්චර පහසුකම් තියදී කො මිනිස් මෙච්චර දූෂණ අපරාධ මංකොල්ල කැම අර ධර්මයේ තියෙනවා. තියරිය තියෙනවා ප්‍රායෝගික බව බිඳුවේ තියෙනවා. ඉතින් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේකට ඕනේ අර අපි කියනවානේ මේ අන්ධයයි කොරයි වගේ කියලා නේද? කොරා කියලා කියන්නේ කකුල් දෙක නැති එක්කෙනා අන්ධයාට ඇස් දෙක නැහැ. මේ දෙන්නට තනියෙන් ගමන යන්න බෑනේ. නේද? හරියට මේ තියරි එක කකුල් දෙක නැති දුබල මිනිස්සෙක් වගේ. ඊළඟට අන්ධයා ඇස් නැහැ. කකුල් දෙක තියෙනවා. ඉතින් ගමනක් යනවා නම් මේ දෙන්න එකතු වෙන්න ඕනේ. නේද? ඒ කියන්නේ අන්ධයාගේ කර උඩ කොරා නැංගනම් විට උඩට දැන් දෙන්නට ගම. අන්න ඒ වගේ නිවන අපිට ලැබෙනවා අපි දන්න ධර්මයට අනුකූලව ධර්මය පදනම් කරගෙන මගේ කායික හැසිරීම වාචසික හැසිරීම මානසික හැසිරීම ධර්මානුකූල පිළිවෙතට අනුව මං කරගෙන ගියා නම් අනිවාර්යයෙන්ම නිවන කියන එක 아무තු දෙයක්වත් නෙවෙයි. ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් අර ධර්මයේ පැත්තක තියෙනවා අපිට ඕනේ ගමන අපි යනවා. ඉතින් මේ දෙක එකතු වෙන්නේ නැහැ. එතන හම්දුනේ අර අවබෝධයත් අඩු නේද? ඒක අර ධර්ම ඒක මම ඉස්සෙල්ලත් වචන ධර්මයේ ගැඹුරට දකින්නේ නැහැ. අර මතු පිට ඩිංග විතරයි. මේ මතු පිට විතර ධර්ම කියන්නේ ගැඹුරට දකින්න. ඒ කියන්නේ සුණාත ධාරේත චරාතික ඒ කාරණා තුනම උදාහරණ තමයි අන්න අපිට ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපේ හම්දුරනේ මගේ අවසාන ප්‍රශ්නය තමයි ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන් විදිහට කොහොමද අපි බුද්ධ දර්ශනයේ මේ යම් කරුණු අපේ ජීවිතයට මුසු කරගනිමින් ප්‍රායෝගිකව ඉදිරියට යන්නේ? මේවර වෙසක් උත්සවය වෙනුවෙන් දැන් අපි ගොත් එම ලෝක ප්‍රජාව අමතලා මේක දේශපාලන කතාවක් නෙවෙයි. මට මතකයි ජනාධිපතිතුමත් ලෝකයට ප්‍රකාශ කළේ බෞද්ධ දර්ශනයට අනුව අපි පාලන ව්‍යුහයක් ගොඩනගා ගන්න පෙළ ගැසෙමු කියන තේමාව මම දැක්කා. එතුමා ලෝකයට වියට්නාමයට ගිය වෙලාවේ ප්‍රකාශ කරලා තිබුණා. එතකොට මේ බුද්ධ ධර්මය අපි කියන්නේ ඒක පොත්වල ගහලවත් YouTube වෙන්නේ ෆෝන් එකට දාලවත් ටැබ් හදලවත් දෙනවා වගේම ඒ ධර්මයට පොළඹවන ගතිය. ධර්මයත් එක්ක කටයුතු කරන්න පුළුවන් සමාජයක් අපිට ඒක හදාන්න ඕනේ. ඒතකොට මේක කටවචනෙට අපි මේකට හැදෙන්නේ නැහැ. එහෙනම් ධර්මානුකූල පිළිවෙතක ඉන්න කෙනා තමයි ඇගෙන වැඩක් තියෙන්න ඕනේ. අද එහෙම ඇගීමක් නැහැ. කොයිද කියන්නේ? දැන් උදාහරණයක් ඇටියට කිව්වොත් දැන් තායිලන්තේ වගේ රටක නම් මම අපි දන්න විදිහට රජයේ රැකියාවක් කරනවා නම් මාස 3ක්වත් මහාන වෙලා ඉන්න ඕනේ අඩපතර. මං කියන්නේ මහාන වෙලා හිටු ඔය පිළිවෙල පළියටම මේ ධර්මානුකූල වෙනවා කියලා. මේ අර අපි කියන්නේ ගුණවන්තකම කියලා කියන්නේ. ගුණවන්තකමටත් වටිනාකම. අපි අද සහතිකයට බලන්නේ. එහෙමයි. සහතිකයට ඥානය බලලා තෝරගන්නවා වගේම ගුණවන්තකමත් අගය කරලා ඒකටත් වටිනාකමක් දෙන සමාජයක් විවරණ ගන්න මිනිස්සු ඒකට හැසිරෙන්න අපිට අනිත් පැත්තෙන් අපි ආදර්ශවත් බවත් හරි වටිනවා. පාලකයෝ සමාජයේ
ටිකක් අර පිළිගන්න චරිත තියෙනවා. ඒ පිළිගන්න චරිත උනත් ධර්මානුකූල පිළිවෙතක යෙදෙන අය පිළිබඳව සමාජයේ දැනුවත් වෙනවා නම් ඒව සමාජයට ආද අපි මෙහෙම කියන්නේ දරුවට කියනවා ෆෝන් එක පාවිච්චි කරන්න බෑ කියලා අම්මයි තාත්තයි දෙන්නම ෆෝන් එකේ. ඒතර දරුවෝ හැදීද කියන්නකො. කවදාකම සරල උදාහරණ අම්මා තාත්තා ආදරණීය විදිහට සමගි සම්පන්නව ආදර්ශවත් විදිහට පෞල් පරිසරයක ඉන්නවා නම් දරුවෝත් ඒ පිළිවෙලට හැඩගැහෙනවා. ඉතින් දෙමව්පියෝ මගේ දරුවන්ට විතරනේ ගුරුවරුන්ටත් ඒ වගේ. මේ අපි සමස්ත සමාජයේම ඒ නිසා ඉහළ ඉඳලා මේක අපි අර ධර්මයේ කියන එක ඇඟේ තියෙන ඇටමස්ලේ නහරවල තියෙන චරිත හරිය ඒවට වටිනාකමක් දීලා ඒවා ආදර්ශවත් විදියට සමාජයේ ප්‍රමුඛ චරිත බවට පත් වෙනවා නම් අනිත් ඒවා ආදර්ශයට ගනි. ඒ නිසා කියමු මොකද සරලවම යමක් කිව්වොත් ඔකට කියන්න තියෙන්නේ මොකද මේ නොහොබිනාකම් වලට වටිනාකම් දෙන සමාජයක ගුණවන්තකම් වලට වටිනාකම එකතු කරන මොන දෙයක් උනත් හැම එකතු කරන ඒකට වටිනාකමක් තියෙනවා කියලා මගේ ගුණවන්තකමටත් වටිනාකමක් තියෙනවා කියන එක සමාජයට දැනෙනවා නම් මේ සුටි ටික හරි මේ පෙළඹෙයි ඒ ගුණවන්තකම් රැක ගන්න. ඒ නිසා ඒ ලෝකෙටම දෙන්න තියෙන පණිවිඩය ඒක තමයි. ඒ නිසා මේ කවදාකවත් අපිට මේ නීතියෙම හොරමරකම් ඒව මේ දේවල් 100%ක්ම නතර කරන්න බෑ. ඒ මිනිසුන්ගේ මනස සුවපත් කරන මනසට දැනෙන ඊළඟට මිනිසුන්ටම හිතලා ස්වයං විවේචනයක් කළා තමන්ව වෙනස් කරගන්න පුළුවන් චරිත බවට පත් වෙන වැඩිහිටි සමාජයේ ක්‍රමවේද මොනවා හරි හඳුන්වලා දෙන්න වෙනවා ආදර්ශවත් විදියට. එහෙම වුණොත් අපිට සමාජයේ මේ තියෙන තත්ත්වය ටිකක් වෙනස් කරගන්න පුළුවන්කම තියෙයි. එහෙමයි හම්බුනේ. ඉතින් මිත්‍රවරුනි අද වැඩසටහනත් ඉතාමත්ම වටිනා සුවිශේෂී වැඩසටහනක් බවට පත් වුණා මම හිතන්නේ. අපේ ගරුතර ස්වාමින් වහන්සේ ඉතාමත්ම නිර්වුල්ව මේ පැහැදිලි කිරීම සිදු කළා. ඉතින් අද වැඩසටහනත් සාර්ථක කරගන්නට අපට නොමද සහයෝගය ඒ වගේම වටිනා කාලය ලබා දුන් දික්කාපිටියේ ශ්‍රී සුදර්ශනාරාමාධිපති ඌව වෙල්ලස්ස දිසාවේ උපප්‍රධාන සංඝනායක ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අධ්‍යාපනපති දික්කාපිටියේ උදය ස්වාමීන් වහන්සේට අපි නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනි. හොඳයි. සංඝ මහත්මයා ඔබතුමාටත් බොහොම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වෙසක් පොය කියන්නේ ලෝකයට ඉරපායපු ප්‍රඥාවේ ඉරපායපු දවස. ඒවනම් සකල ඔබතුමන් ප්‍රමුඛ සකල ලෝක වාසීන්ටම ඒ බුදු ගුණ බුදු සිසිල්ස බුදු එළිය තමන්ගේ මනසට ලබාගෙන මෙලව ජීවිතය සුන්දර කරගෙන සාංශාරික ගමන සුන්දර ස්ථානයකට නිමා කරගන්න සියලු දෙනාටම වාසනාව භාග්‍යම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.